සුබ දවසක් හැමෝටම. අදත් ඕගොල්ලෝ හමුවට මනුස්ස ලෝකේ සතුටින් ඉන්න අවශ්‍ය කාරණාවක් කතා කරන්න තමයි අපේ YouTube channel එකෙන් ආවේ. අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඕගොල්ලෝ සියලු දෙනාම ඉතාම ආදරයෙන් අපේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් විශේෂයෙන් අපි කතා කරන්නේ සාර්ථක ජීවිතයක් ගත කරලා මනුස්ස ලෝකයේ තුල සාර්ථකව ඉඳලා යහපත්ව ඉඳලා අපි මෙහෙන් යනකොටත් යහපත් ස්ථානයක් සකස් කරගෙන යන්නේ කොහොමද කියන එක මූලික කොටගෙන සතුටින් ගෙවන මනුස්ස ජීවිතය ගැන තමයි අපි විтин විට ඕගොල්ලන් හම්බුවට වීඩියෝ අරගෙන එන්නේ. ඉතින් ගොඩක් අයට සාර්ථකත්වයේ කියන කාරණාවේදී ගොඩක් අය ෆේල් වෙන දෙයක් තමයි කොච්චර උත්සාහ කරත් මොන දේ කළත් සාර්ථක වෙන්න බෑ කියලා කියන අය මටත් හමු වෙලා තියෙනවා, මම අහලත් තියෙනවා. ඉතින් ගොඩක් අය චෝදනා කරනවා අපි ගොඩාක් මහන්සි වෙනවා, අපි ගොඩාක් වැඩ කරනවා, අපිට වැඩ කරන තරමට අපේ ජීවිතය සාර්ථක නෑ කියලා. ඉතින් එහෙම වෙන්න බැරිද? වෙන්න පුළුවන්. අපි වැඩ කරන තරමට අපේ ජීවිතය සාර්ථක නොවන අවස්ථා තියෙන්න පුළුවන්. ඉතින් අපි ඒ ගැන කතා කරමින් යද්දී මම පොඩි නෝට් එකකුත් මගේ ලැප් එකේ සටහන් කරගෙන ආවා. ඒ ගැන කතා කරන්න. අපි හැමෝටම ජීවිතේ විවිධ අරමුණු තියෙනවා. අපි හැමෝගෙම ජීවිතේ මුදල් සම්බන්ධ අරමුණු තියෙනවා, ආදරය සම්බන්ධ අරමුණු තියෙනවා, සාර්ථකත්වයේ සම්බන්ධ අරමුණු තියෙනවා, සතුට සම්බන්ධ අරමුණු තියෙනවා. විවිධ අරමුණු රාශියක් එකතු වෙලා හැදුණු දෙයක් තමයි මනුස්ස ජීවිතය කියන්නේ. එතකොට අපි ඉස්සෙල්ලාම පැහැදිලි ලෙස අපේ අරමුණු ටික අපි සටහන් කරගන්න ඕනේ. අපේ අරමුණු නිවැරදිව සටහන් කර ගැනීම ඊටාම වැදගත් මේ අරමුණකට ළඟා වෙන්න. ඒකට අපිට පුළුවන් ප්‍රධාන කොටස් තුනක් අපේ අරමුණු සඳහා යොදා ගන්න. එකක් තමයි විෂන්, නැත්තම් දැක්ම. මට යන්න ඕනේ කොතනටද? මට යා යුතු අරමුණ මොකක්ද? මට ආදරය සම්බන්ධ මට යා යුතු අරමුණ මොකක්ද? මගේ සාර්ථකත්වයේ සම්බන්ධව මට යා යුතු අරමුණ මොකක්ද? මගේ ජීවිතයේ දේවල් ඉදිරියට අරගෙන යන්න, මගේ දැන් ඉන්න තත්ත්වයට වැඩිය ඉහළට යන්න මම තියෙන්න ඕන විෂන් එක, මගේ ළඟ තියෙන්න ඕන විෂන් එක, දැක්ම මොකක්ද කියන එක තමන් හොඳින් සිතලා පළමුව විසඳාගත යුතු ගැටලුවක්ව තියෙනවා. ඊළඟට ඒකට අපි හදන්න ඕනේ මාර්ගයක්. අපි අරමුණක් හිතුවට එතනට යන්නේ කොහොමද කියලා හිතුවට අපිට යන්න බෑනේ. අපි හදන්න ඕනේ එතෙන්ට යන්න පාරක්. අපි කපා ගන්න ඕනේ. අපිට එතකොට ඒකටත් අපිට අවශ්‍ය දේවල් සටහන් කරගන්න පුළුවන්. ඊළඟට අපි ළඟ විශේෂයෙන්ම තියෙන්න ඕන දෙයක් තමයි ගොඩක් අයට තියෙන අරමුණකට යන්න බැරි වෙන ප්‍රධාන හේතුවක් තමයි ඒගොල්ලෝ අරමුණට යන්නේ ඇයි කියලා පර්පස් එක නැත්නම් අර්ථයක් නැහැ. ඒගොල්ලෝ අරමුණට යන්නේ මොනවා සම්බන්ධයෙන්ද මම මේ අරමුණ සාක්ෂාත් කරගන්න කියන අර්ථයක් ජීවිතයට එකතු කරගන්න ඕනේ. එතකොට මෙන්න මෙහෙම යනකොට මේ මාර්ගය කියන එක තමයි ගොඩක් වැදගත් වෙන්නේ. මොකද අපි යම් දිශාවක් තෝරගත්තාම මේ ලෝකේ අපි සාර්ථකත්වය ගත්තොත් අපි මුදල් පැත්ත කතා කරොත් ගොඩාක් අයට සාර්ථක වෙන්න නම් අපි මොනවා හරි මුදල් මේ ලෝකේ තියෙන ඒවා අපිට ආකර්ෂණය කරගන්න එපාය. රැකියාවක් කරලා හරි ව්‍යාපාරයක් කරලා අපි මුදල් උපයන්න ඕනේ. එතකොට මේ මුදල් ඉපයීම කියන කාර්යයේදී අපි මුදල් උපයන්න අපි හිතමුකෝ උදාහරණයක් අපි ව්‍යාපාරයක් පටන් ගත්තා කියලා. දැන් ඔයා ව්‍යාපාරය වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙනවා. ගොඩාක් දේවල් කරනවා. හැබැයි ඔයාට ප්‍රතිඵල නැහැ. ඉස්සෙල්ලා අපි හිතන්න ඕනේ අර අපි මහන්සි වෙන එක, අපි යන ස්පීඩ් එක, අපි යන වේගය නෙමෙයි මෙතෙන්ට වැදගත් වෙන්නේ. අපි යන පාර. අපි මේ අරමුණ අපේ මුදල් ඉපයීම නම් අපි මුදල් උපයනවා කියන තැනට අපි යන පාර මොකද්ද? අපි මොන දේටද මම දක්ෂ? මගේ මොන දක්ෂතාවයද මට මුදල් කරන්න පුළුවන්? මගේ මොන සේවයද මට මුදල් කරන්න පුළුවන්? මගේ මොන හැකියාවද මට ආයතනයකට ගිහිල්ලා ඒ මගේ සේවාව දීලා ඒක විකුණලා ඒක මට මුදලක් බවට පත් කරගන්න පුළුවන් කියන එක හරියට පැහැදිලිව දැනගන්න ඕනේ. එහෙම දන්නේ නැතුව අපි වෙනම අපි ඒක නොදැන ගියොත් වෙන්නේ අපි නිකන් බොහෝම වේගෙන් යන වාහනයක් නමුත් යන්නේ වැරදි පාරේ. වැඩක් තියනවාද? අපි වේගෙන් දුවනවා. අරමුණක් නැතුව අපි වැරදි පාරක. ඒක අරමුණක් හදාගත්තත් සමහර අය යන්නේ වැරදි පාරක. ඒ නිසා අපේ මාර්ගය ක්ලියර් කරගන්න එක අපිට ඊටාම වැදගත් වෙනවා. ඒ වගේම හાર્ඩ් වර්ක් කියන පැත්තට ලංකාව විශේෂයෙන් ගොඩක් බර වෙලා තියෙනවා. හරියට මහන්සි වෙනවා ලංකාවේ අය. මම ගොඩාක් දැකලා තියෙනවා.
රැට නිදාගන්නේ නැහැ. උදේ පාන්දර නැගිටිනවා. හાર્ඩ් වර්කින් වැඩ ගොඩාරියයි එයාලට. එයාලට වැඩ ගොඩාක් කරාට එයාලා කරන වැඩ ගොඩටම සාපේක්ෂව එයාලට ආදායම ඉන්කම් එක නැහැ. එහෙනම් වැඩ කරනකොට හાર્ඩ් වර්කින් වලට වැඩිය ස්මාර්ට් වර්කින් කියන එකට පොඩ්ඩක් දැන දුන්නොත් ස්මාර්ට් වර්කින් වලට පුළුවන් අපිට හાર્ඩ් වර්කින් වලට වැඩිය ප්‍රයෝජන ලබන්න. ස්මාර්ට් වර්කින් වලට අපි දෙන වැඩේ හරියට කරාම සමහර අය ඉන්නවා ගොඩාක් දැන් මිල කරන දෙයක් වුණා තමන්ගේ සේවාවක් කියලා හිතන්නකෝ. තමන්ගේ සේවාවක් අපි මෙහෙම කරන්න පුළුවන්. අපිට නිකන් වැඩි සැලකිලිමත් වීමක් නැතුව ටක් ගාලා කරලා දාලා ඉක්මනට කරලා සුළු මුදලකට විශාල දෙයක් කරනවා කිව්වොත් අපිට එතකොට හાર્ඩ් වර්කින් වැඩි. අපිට ඊට වැඩි අපි දෙන එක අපි සුපිරිම විදිහට උපරිම ක්වොලිටියට අපේ සියලුම ශක්තිය යොදලා අපේ සියලු බුද්ධිය යොදලා අපි සමාජයට දුන්නොත් එතකොට ඒක හරි වැදගත්. ඒ වගේ මේකට වැලියු එකක් තීරණය වෙනවා. ඒක ස්මාර්ට් වර්කින්. එතකොට අපිටත් අර මහන්සිය හાર્ඩ් වර්කින් ගතිය අඩු වෙනවා. අපිට පුළුවන් එතකොට ඒක යොදවලා ස්මාර්ට් වර්කින් ප්‍රොසෙස් එකකට අපේ හાર્ඩ් වර්කින් එක පොඩ්ඩක් හිතලා ඒ සම්බන්ධ සැලසුමක් හදලා මාරු කරගන්න. ඊට අමතරව තමයි තව දෙයක් තියෙනවා ජීවිතේ අරමුණු වලට යනකොට අන්ධව යන්නේ නැතුව අවබෝධයෙන් යන්න ඕනේ. සමහරු අරමුණු හදාගෙන ඉන්නවා ජීවිතේ අන්ධභාවයෙන් යුක්තව. ඒ කියන්නේ ඒකට දැක්මක් නැහැ, පෙනීමක් නැහැ. ඒ නිසා අපි අවබෝධයෙන් හදා ගන්න ඕනේ මොකක්ද මම යා යුතු අරමුණ. මම මුදල් ලිපීම නම් අද ගොඩක් මේ මුදල් ගැන විශේෂයෙන් කතා කරන්නේ සමාජයේ ගොඩාක් මුදල් ප්‍රශ්න තියෙන අය තමයි ඉන්නේ. මුදල් ප්‍රශ්න තියෙන අය මටත් ගොඩාක් හම්බ වෙනවා. ඒගොල්ලන්ට ප්‍රධානම ගැටලුව විදිහට ඒගොල්ලෝ කියන්නේ අපිට සල්ලි තියෙනවා නම් අපේ ජීවිතවල ප්‍රශ්න නැහැ කියලා. ඉතින් සල්ලි තියෙනවා නම් ප්‍රශ්න අඩු වෙන්න පුළුවන්. හැබැයි සල්ලි තිබුණා කියලා සියලු ප්‍රශ්න අඩු වෙන්නේ නැහැ. අඩු වෙන්නේ නැති ප්‍රශ්න උන තරම් මුදල් වලට විසඳ ගන්න බැරි ප්‍රශ්න ලෝකේ තියෙනවා. නමුත් ඉතින් බොහෝ ප්‍රශ්න මුදල් වලට යම් තාක් දුරකට මනුස්ස තලයේදී විසඳ ගන්න පුළුවන්. ඒ නිසා මුදල් සොයන එකට නම් ඔයාගේ ජීවිතයේ ප්‍රධාන අරමුණ මේන් ටාකට් එක දීලා තියෙන්නේ. ඔයා ඉස්සෙල්ලාම හොයන්න ඕනේ මට මුදල් උපය ගන්න පුළුවන් ක්‍රමවේදය මොකක්ද? මම මුදල් උපයන්න මම මොන දෙයකටද දක්ෂ? මගේ හැකියාවන් මොනවද? ඒව ලැයිස්තුගත කරලා ඒ සම්බන්ධව තමන් හරිම යා යුතු මාර්ගයක් සොයාගෙන හරි පාරක් සොයාගෙන හරි විදිහට ගියොත් ඔයාලට මුදල් සම්බන්ධ ගැටලු ටිකක් විසඳා ගන්න බැරි වෙන එකක් නෑ. ඒ වගේම තව පුළුවන් ඔයාලට ජීවිතේ තව අරමුණු වලට යද්දී ඕගොල්ලන්ගේ ජීවිතේ තියෙන ඕ ගැටලු වලට ඕගොල්ලන්ගේ මනුස්ස ලෝකේ ඉන්න අයට පුළුවන් තව දේවල් වලින් උදව් උපකාර ගන්න නොපෙන්න ලෝක තියෙනවා. පේන මානේ ඉන්න අය ඉන්නවා අපිට උදව් උපකාර ගන්න නොපෙන මානේ ඉන්න අය ඉන්නවා. ඒ සියලු දේ තුලිනුත් අපේ සාර්ථකත්වයේ උදෙසා අපිට උදව් උපකාර ගැනීම මනුස්සාලයේදී වරදක් ලෙස මේ කොහෙවත් මං හිතන්නේ නැහැ සටහන් ඇති කියලා. ඒ වගේම තමයි අපේ ජීවිතේ තව කරුණු කාරණා ගැන අපි ඉදිරියටත් කතා කරනවා නම් මම එදා වීඩියෝ එකනොත් කතා කළා ඔයගොල්ලන්ට self love කියන මාතෘකාව ගැන. එතකොට ගොඩක් අය හිතන්න පුළුවන් අපි self love කියන්නේ අහංකාරකමක්ද අපි ගැන සැලකන්නේ නෑ. ඒක අහංකාරකමක් නෙමෙයි. ඒක අපිට අපි දක්වන ආදරයේ ප්‍රමාණය ඉදිරිපත් කිරීමක්. ඒ වගේම ඔයගොල්ලන්ගේ ජීවිතේ තවත් ගැටලු ආදරය සම්බන්ධ ගැටලු තිබුණත් පෞද්ගලිකව තව ලෙඩ රෝග සම්බන්ධ ගැටලු සමහර අයට තියෙනවා මනුස්ස ලෝකෙදී. ඉතින් මේ සියලු දේ මැද්දේ ඔයාලගේ ජීවිතේ ටික ටික හරි සාර්ථක කරගන්න මේ ලෝකෙ ඉන්න හැමෝටම පුළුවන්. ඉතින් ඒ කාරණාව ගැන අද මේ පොඩි වීඩියෝ එකක් කරේ. ඉදිරියේදීත් විවිධ කාරණා දැන් මේ පොදුවේ කීපයක් ගැන මෙතන කතා කරුණා. එහෙම නැතුව එක එක කාරණාව ගැන පැහැදිලි විස්තරයක් ඕගොල්ලන්ට අරගෙන එන්නම්. හැම දිනාටම සුබ දවසක්.